ඊට පස්සේ ජනාධිපතිතුමනි ඔබතුමා නිකන් හිතුවද දැන් යුද්ධ කරන කාලේ රට වෙනුවෙන් සටන් වැදිලා ඒකට නායකත්වය දීලා දේශපාලන නායකත්වයේ බය නැතුව දීලා රට එක්සේසත් කරලා කවුරුත් හිතපු නැති සංවර්ධනයක් රට හමුවේ කරලා ජනතාවගේ මහා ආදරයක් දිනාගෙන අවසානයේ තමන්ගේ නිල නිවසත් නැති වෙලා මේ තංගල්ලි කාල්ටන් නිවසට එන්න වෙයි කියලා නිකන් එහෙම හිතුවද කවදාද හිතුණද මට මගේ ගෙදරට එන එක තරම් සැපක් තියනවද වෙල කොයිවත් නිල නිවාසවල හිටියට මම කැමති මෙතෙන්ට එන්න ඔබතුමා සතුටින් ඉන්නේ මං ඉන්නේ බොහොම සතුටින් කොහොමද ඔබතුමා මේ තරම් ප්‍රශ්න වෙද්දී ඔය තරම් සතුටින් ඉන්නේ මගේ හැටි මං හිතන්නේ මම කිසි දෙයක් ප්‍රශ්න විදියට සලකන්නේ නැහැ ඔබතුමා හිතුවත් ආණ්ඩුවක් ඇවිල්ලා ඔබතුමාට ඒ වගේම හිටපු ජනාධිපතිවරු අනිත් අයටත් මෙහෙම සලකාවි කියලා නෑ එහෙම නම් හිතුවේ නැහැ ඒකට මුහුණ දෙන්න මම සූදානම් ඔබතුමා මොකද හිතන්නේ ගත්ත තීරණය නෑ ඉතින් රජයක් තමන්ගේ තීන්දුව තමයි ඉතින් ඒක හරි වෙන්න පුළුවන් වැරදෙන්න පුළුවන් අපිට වැරදි එයාලට හරි තමන් කියනවා මේ රාජපක්ෂවරුන්ගෙන් පලි ගන්න මේ මාලිමා රජය. එහෙම දෙයක් ඔබතුමාට දැනෙනවද? නෑ ඉතින් රාජපක්ෂවරුන්ගෙන්ම නෙවෙයි මං හිතන්නේ තර්ජනයක් වෙන හැම කෙනෙකුගෙන්ම පලි ගන්නවා ඒකට. ඉතින් ඒකේ තරම් ප්‍රශ්නයක් නෙවෙයි අපිට. ඔබතුමා දැන් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ ඉදිරි දේශපාලන කටයුතු? ඒවා දිගට කරගෙන යනවා. මහින්ද සුළඟක් නැවත රට හමුවේ හමාවිද? හමායි. මහින්ද සුළඟක් වෙන්නත් පුළුවන් වෙන සුළඟක් වෙන්නත් පුළුවන්. ඔබතුමාට එහෙම දැනෙනවද? මට නම් දැනෙනවා වගේ. වර්තමාන ආණ්ඩුව රට පාලනය කරන විදිහ. ඔබතුමා මොකද හිතන්නේ ඒ ගැන? එයාලට පුළුවන් ආකාරයට තමයි එයාලා පාලනය කරන්නේ. ඉතින් අපි ගැන විතරම් වරි වෙන්න ඕන නැහැ මගේ නම් ඇති. එයාලා පුරුදු එයාලට වෙනම ආකල්පයක් තියෙනවා. ඉතින් ඒ විදිහට එයාලා කරනවා. ජනතාව බලය දුන්නා නම් එයාලා යන්න ඉඩ දෙන්න ඕන. අපි වෙච්චර ඒ ගැන මේ වෙන්න ඕනේ නැහැ. නමුත් ඒක වැරදි මාර්ගය යනවා නම් අපි ජනතාවට ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක වැරදි මාර්ගයක් කියලා. දැන් ඔබතුමා ළඟ හිටපු සමීපම හිතවතුන් ඔබතුමාගේ දේශපාලන ක්‍රියාකාරීන් ඒගොල්ලන් සිරබාරයට ගන්නවා ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවට විරුද්ධ හැමෝම ඉර කරන එක. අපි බලාපොරොත්තු විය යුතු දෙයක්. ත්‍රස්තවාදී අවසන් කිරීම පිළිබඳව ඔබතුමාට අද කොහොමද මේ දැනෙන්නේ? සන්තෝෂයක් දැනෙනවා. කර කර මට අවස්ථාව ලැබීම වාසනාවක් කියලා මම හිතනවා. සමහරු කියන රට හමුවේ විවිධ අභියෝග තියෙනවා ජාත්‍යන්තර අත්පෙවීම් තියෙනවා ඒ කුමන්ත්‍රණ හැමදාම තිබුණා. ඉතින් ඒවට යට වෙන්නේ නැති පාලකයෝ ඉන්න ඕන අපේ පැත්තේ. ඔබතුමා මේ කාල්ටන් නිවසට එනවා කියලා ඒ ආරංචිය රට හමුවේ යනකොට ඔබතුමාට හිතවත් අය මේ මුදල් පවා එකතු කරන්න සූදානම් වෙනවා ඔබතුමාට කොළඹින් අපි ගෙවල් එකක් නෙමෙයි දෙක තුනක් හරි අරන් දෙනවා කියලා. ඔව් ඒ කට්ටිය කීප දෙනෙක් මටත් කතා කරලා කිව්වා මං කිව්වා වැඩක් නැහැ. අපි යොමුනාම එන්නම් වෙලාවට කියලා. ඔබතුමා එහෙම කොළඹින් කවුරු හරි ගෙයක් දුන්නොත් යනවද? කොළඹ අවශ්‍යතාවයන් තියෙන වෙලාවට ඒ ඉන්න ඕන. මේ ඉඳන් කරන්න පුළුවන් වැඩ ටික මේ ඉඳන් කරනවා. ඔබට කලින් හිටපු නායකයින්ට බැරි වුණානේ යුද්ධය අවසන් කරන්න. ඔබට කොහොමද එහෙම මේ ශක්තියක් ආවේද? හොඳ ආරක්ෂක ලේකම්වරයෙක් හිටියා, ත්‍රිවිධ හමුදාපතිවරු හිටියා. හොඳ කණ්ඩායමක් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමයි ජයග්‍රහණය කරේ. අපේ රටේ නැවත යුද්ධයක් ඇති වෙයිද? මං හිතන්නේ දැනට යන්නත් බෑ ඉතින්. අපි අවුරුදු හිතුවේ නෑනේ කොටි යුද්ධයකට සැරසෙයි කියලා. කවුරුත් හිතුවේ නෑ අවුරුදු 3කින් ඉවර කරයි කියලා. 3ක් ගියෙත් නෑනේ නේ. දැන් ඔබතුමාව බැහැ දකින්න ජනතාව එනවනේ. සමහර ජනතාවක් අපහාස කරනවා, නිඳා කරනවා. එතකොට ඔබතුමා කොහොමද ඒවා දරාගන්නේ? ඒක දේශපාලනයට එනවා නම් ඒවා දරා ගන්න පුරුදු වෙලා එන්න ඕන. දරා ගන්න බැරි නම් ගෙදරට එලා ඉන්න ඕන. ඔබතුමා එහෙම කිව්වහම මට හිතෙනවා මේ කාල්ටන් ගෙදර ඔබතුමා කුඩා කාලේ, තරුණ කාලේ හිටපු තැනනේ. කොහොමද මේ මතකයන් අලුත් වෙන්නේ? මේක වික්‍රෝසූරිය මහත්තයලාගේ කියන්නේ. ඒකට මෙතෙන්ට ආවේ මෙතන දේශපාලනය කරන්න ලේසි. මොකද මැදුමුණට එන්න ගියාම ඇතුළට යන්න ඕන වාහන නැහැ. මෙතන මිනිස්සුන්ට එන්න ලේසි, මාවුන ගහන්න ලේසි. ඒකින්ද මෙතන හොඳයි දැන. විපක්ෂයේ කණ්ඩායම දේශපාලන පක්ෂ දේශපාලන කටයුතු වලට සූදානම් වෙනවා. ඔබතුමාගෙන් දැනුමුතුකම් ගන්නවද? සමහර වෙලාවට එනවා, සමහර කට්ටිය එනවා. අපි සාකච්ඡා කරලා ඉදිරියට යනවා. අවසාන වශයෙන් නානි මොකද්ද රටේ ජනතාවට කියන්නට තියෙන්නේ? අත්‍යවශ්‍යම ජනතාවට කියන්නේ දේශපාලනයෙන්ට ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් ලබාගෙන වැඩ කරන්න. තරුණ තරුණියන්ට කියන මොන හරි විශේෂ දෙයක් තියෙනවද? තරුණ තරුණියන් තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න ඕන. අනවශ්‍ය විදියට සටන් කරලා අරගන්න එපා. ඒකට ආණ්ඩුවක් අනවශ්‍ය විදියට වර්ධනය කරන්න ලෑස්ති වෙයි. ඒකින්ද තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට යන්න. ස්තුතිවන්ත වෙනවා අපේ නාලිකාවට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. එසේනම් අපිට අවසර. හොඳයි.